වගේ. නෑ මම මේ පාත්තරයක් කියවනවා. Bonk. මෙලිකමට. කෝ මේ වයිපරේ පේන්නේ නැත්තේ? කවුද? නැන්ද. අහා නැන්දා. නැන්දා කුස්සිය වැඩ. චුට්ටක් අවද්ද එන්නේ මාමේ? දැන් එනවා ඇති. පෙරේදා ගියේ. ඔය මොකටද ගියේ චුට්ටක්? නෑ මේ පත්තරයක දැන්වීමක් තිබුණා ස්වයං රැකියා පුහුණු වීමක් කියලා එකක්. ඒකට ගියේ. එහෙනම් ඕක ගියා නේද මටත් නොකිය. මාවත් ඔය ස්වයං රැකියාවට එක්කන් ගියා නම් මොකද? දෙන්නෙක් මොකටද බං එක තලයේ ගිහින් පුහුණු වෙන්නේ? ඌ පුහුණු වෙලා උඹත් උගෙන් පුහුණු වෙනවා. ඔව්නේ. ඔය එන්නේ කියනකොටම කොහොමද ගියපු වැඩේ? වැඩේ නම් නියමයි. බුදුවම්බෝ ඒ වැඩේ කියන්නේ කිව්වොත් මුළු දවසම යනවා. කාලේ රන් හා සමානයි. හරියට මොකද්ද වැඩේ කියපන්? වැඩේ ඉතින් ස්වයං රැකියාව. වෙන මොකද්ද? යකෝ ස්වයං රැකියාව කියන්නේ හරියට විස්තරේ කියන්න. කියනවා කියන්නේ ඉතින් ඔයාලට මාත් එක්ක පුහුණු වෙන්න වෙනවා. මේ මාවට සම්බන්ධ කරගන්න එපා. උඹලා වෙනදා වගේම නැන්දාව සම්බන්ධ කරගන්න. නැන්ද ඉන්නවනම් මරු. මාම එපා. මාම එපා. මෙහෙම මේ වැඩේ කරන්න පොඩි බඩු වගේක් නම් ඕනේ. පොඩි බඩු. මං වෙලා තියන්න පොඩි බඩු. මොනවාද ওই පොඩි බඩු? Bonk. මේ පොඩි බඩු. මාම කිව්ව නේද නැන්දත් එක්කම කරගන්න කියලා. මාම නිකන් හොට දාන්න තු ඉන්න. මෙන්න මේ වරෙන් බම් පොඩි බඩු ටික කතා කරගන්න. මාම එහෙනම් කතා කරගනින් ඔය පොඩි බඩු. මේ පොඩි බඩු වගේක් හොයාගන්න තියෙනවා. මං හොයලා දෙන්නම්. The next day. දණ්ඩු මගේ පොඩි බඩු ටික හොයාගත්තා. ඒවා පොඩි බඩු වුණාට එන ගේමක් දීලා හොයාගත්තේ. කෝ පෙන්නනවා බලන්න බඩු ටික. බඩු ටික නම් ගෙනවා. මේ තියෙන්නේ ලොකු බඩ. අනිත් බඩු පොඩි කෑලි ටික සාක්කුවේ තියෙනවා. ඕක මෙහෙ දෙන්න. ඕකෙන් ඉරියව් ශාස්ත්‍ර බලන්නේ. ඒක බලන්නත් කෝස් එක කරන්න ඕනේ. හැමෝටම ඕක කරන්න බෑ. මට ඕක කරන්න උදව් කරන්න. හරිද? හරි. අපි එන්න උදව් කරන්න. මහත්මයා මදක් නවතින්න. ඊයයි ප්‍රශ්නයක් තියෙනවා निराකරණය කරගන්න. මේ ස්ථානයේ සිට අඩියක් පිටිපස්සට ගිහිල්ලා ආයෙ හිටිය තැනටම එන්න. ඒ මොකටද? අන්න මැද්දෙන් ප්‍රශ්න අහන්න එපා මහත්තයා. කියපු දේ කරන්න. බය වෙන්න එපා මහත්තයාට අපි සෙටප් කරන්න යන්නේ. මට මහත්තයාගේ මූණේ ගොඩක් විශාල කරදරයක් පිළිබිඹු වෙනවා. නෑ මට එහෙම එකක් නෑ. නෑ මූණෙන් පිළිබිඹු වෙනවා. නමුස කොහොමද අයිසේ එහෙම කියන්නේ? මහත්තයාට කරදරයක් තියෙනවා. ඒක මූණෙන් පේනවා. පිළිගන්න. වෙන්න බෑ අයිසේ. මට ඇති කරදරයක් නෑ. තියෙනවා මහත්තයා පිළිගන්න ඒක. නිකන් ලෙඩ නොදා යනවා යන්න මට මේ වැඩට යන්න ටිකක් වෙලාව තියෙන හින්දා උඹලට ඇහිම කන් දුන්නේ. නෑ කොච්චර කිව්වත් කරදරයක් තියෙනවා මූණේ පේන්න. නමුස කොහොමද ඒක හරියටම දන්නේ? මේකට කියන්නේ ඉරියව් ශාස්ත්‍රය කියලා. මට අවුරුදු 55ක පළ පුරුද්දක් තියෙනවා. අවුරුදු 55? ඕයි තමුසගේ මූණෙන් පේන්නේ අවුරුදු 35ක් වගේ. ඒක තමයි මේ ශාස්ත්‍රයේ හොරේ. මගේ නියම වයස පිටට නොපෙන්නන විදිහට තමයි මං ඉරියව් හදාගෙන තියෙන්නේ. ඒක තමයි මේ ශාස්ත්‍රයේ තියෙන වටිනාකම. මේ මාව ගුණාටන් දන්න එපා. මම හොඳට ටෙම්පරාදු වෙච්ච මිනිහෙක්. නිකන් මෙතන පචන ගහ යනවා යන්න. අපි යන්න. මහත්තයාත් යන්නකෝ. මොකද්ද මේ මගඩී තේරුම? මහලු කොඩිගේ සල්ලි හම්බ කරනවා අරකයි මේකයි. ඕක ඉස්සරහට යනකොට තේරෙයි. මේ තේරෙයි. අපි යමු. මේ උඹේ ඔය ශාස්ත්‍රය එකෙක්වත් පිළිගන්නේ නැහැ. ඕකෙන් වෙන්නේ ඇත්ත ශාස්ත්‍රයක් නෙවෙයි වෙන එක. ඊ සුපිරි බඩු කෑල්ල නේ වන් එන්නේ. අපි පොඩ්ඩක් නවතින්න. අයි මොකද? මේ අක්කගේ ඉරියව් ලක්ෂණ බලන්න යන්නේ. අඩියක් පිටිපස්සට ගිහලා ඉස්සරහට එන්න. කිව්වම කරන්න මිස්.
මටියව ලස්සන වලින් පෙන්වන්නේ ස්වාමි පුරුෂයාගෙන් විශාල කරදරයක් තියෙනවා කියලා. මේ ඔහෙට පිස්සුද? මට සැමියාගෙන් කරදර වෙන්න? ස්වාමි පුරුෂයාගෙන් දැන් කරදර නැති වුණා ඉදිරියේදී කරදර වෙන්න තියෙනවා. ඒකට සුළු මුදලයි යන්නේ. ඒකට අපි ගාව පිළියම් තියෙනවා. මම කසාද මැදලා ඉන්න බෑ මිනිහාගෙන් කරදර වෙන්න. මං තාම කසාද මැදින්න හිතලවත් නෑ. ඔවා කියා ගන්නවා කසාද මැද ගෑනුන්ට. අපිට එන්න එපා ඔවා කියන්න. ඉඳපන් උඹලා මං පොලිසියට අල්ලලා දෙන්න. උඹලා දන්නේ නෑ මගේ හැටි. මේ පුතේ ඕක නවත්තලා දාන්න. මට ඉතින් නැන්දගේ වචන අහක දාන්න බෑනේ. මට ඒකින්ද ගෙදරින් ඉඩ දෙන්න. එතන මම ඉන්න. ප්‍රචාරයේ වැඩ උඹ කරහන්. ප්‍රචාරය කරාට මිනිස්සු එයිද? මිනිස්සු උඹ ගෙන්නපන්. එතකොට මම ඔය වැඩේ කරන්නේ. The next day. මයිකලයා. චුට්ටෝ මෙහෙන්න. ඕ. ආයිබෝවන්ට. කතා කරන්න එපා පොඩ්ඩක් ඉන්න. විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා ඇවිල්ලා තියෙන්නේ. තියෙනවනේ ප්‍රශ්නයක්. කවුද කිව්වේ? කතා කරන්න එපා. කවුද කින්ද මන්ද කිව්වේ කියලා මගෙන් අහන්න එපා. මේ එන ඉරියව්වෙන් මට තේරුණා විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයිමයි මම මේ ඉඩම් කන්තෝරුවට ගිහින්ම යාවේ. කොහොම උඩපයි. අම්මා! කකුලේ මාරුවකුත් තියෙනවා. තව පනින්න. ආයි බුදු අම්බෝ ඉතාමත් භයානක කරදරයක් තියෙන්නේ. හරි නේද? ඒක මේ විසඳ ගන්න ක්‍රමයක් නැද්ද? වාඩි වෙන්න ආය නැගිටින්න. වාඩි වෙන්න ඉතින් මහත්මයා විසඳ ගන්න ක්‍රමයක් නැද්ද මේක? ඒක විසඳ ගන්න නම් මේ අර ජීවන් කරපු ගල ගෙනත් දෙන්න. බේ මීට අමතරව තව පූජාවකුත් තියෙනවා. පූජාව? ඒකට මොනවද ඕනේ මහත්තයා? ඒකට මල්, පොල් තෙල්, පහන් තිර, හඳුන් කූරු ලැහැත්ති කරලා කියන්නේ. ඊට අමතරව හරක් ගූ ටිකක් ගේන්න. අරක්කු නෙමෙයි මනුස්සය හරක් ගූ. හරක් ගූ. අයියට කියන්න එපා ගොම කියලා. ඔය බඩු ටික ඔයාට හොයාගන්න අමාරු වෙනම් අපි හොයලා තියන්න. බඩු ගාන ලොකු ගාණක් කියන්නේ රුපියල් 500ක් වගේ දෙන්නකො අපි ලැහැත්ති කරලා තියන්නම් ඔක්කොම. නේද හරක් ගූ ඉතින් කොහෙන් හොයාගන්නද? එහෙනම් මම 500ක් ගෙනත් දෙන්නම්. අයියනේ ඔයාලා ගේ යහ පැත්තේ ඉන්නේ හරකේ. උගේ ගොම ගන්න පුළුවන් නේ. උගෙන් ගොම ගන්න ගියාම ඌ පයින් ගහනවා බෑ. කුලේ අමාරුවත් එක්ක ඔය ගොම හුලන්න නැවෙන්නත් බෑ. මේ එහෙනම් ගලේ බලේ යන්න කලින් ඉහිල්ලා ඉක්මනට එනවා හරිද? ඔන්න චුට්ටා ඕක ගිහින් දැන් ගමටම පතුරනවා ඕක. මේක නෙමෙයි. ඔය පිළිගන්න පැත්තේ ඔය හරකෙක්ගේ බෙටි වගේ මම දැක්කා තියෙනවා. වෙලිලා තිබ්බා ආයෙ වරමරික. කොහොමද අයියේ ගියපු වැඩේ? කිව්වට නම් ගියේ මං ජීවිතේට දෙකන්නේ ඔය වගේ සාස්ත්‍ර කියන එකේ. පිරිකහට මෝල් ගහන්න වගේ බලාගෙන ඉඳි කියනවනේ සාස්ත්‍ර. මේ ඕකම බොරු කරනවා වෙන්න බෑ. මේ කටවරද්ද ගන්න එපා. ඒ මිනිස්සු කොහොමද මගේ මේ ඉඩම් ප්‍රශ්නේ දන්නේ? එතකොට අයියා රුපියල් 500ක් ගන්නේ. ඒ ඉතින් රුපියල් 500ක් ගන්නේ ඉරියව් සාස්ත්‍ර බලලා ඊට පස්සේ තියෙන පූජාවට. එහෙනම් අයියා අපිවත් එක්කන් යන්නකෝ. හරි එහෙනම් යන් අර රුපියල් 500ක් තරම් එන්නකෝ. චුට්ටෝ නිකන් ඉන්නකේ මගේ ඉරියව් සාස්ත්‍ර ටිකක් බලපන්කෝ. මේ කාටවත් කියන්න එපා. උඹට ගුටි කන්න තියෙනවා. මේ මට? ඔව් මේ සතිය ඇතුළත. බුදු අම්බේ දකුණු හිස්සර සුපිරි පාරක් වදිනවා අම්බෝ. මේ එහෙනම් කනවා නම් අපි දෙන්නත් එක්ක එකට කමු. හරිද රුපියල් 500 ගෙනාවද? මේ ගෙදර හෙව්ව මාරු නෑ රුපියල් 1000ක් තියෙන්නේ. මම මේ අර හන්දියේ කඩේ මාරු කරන් එන්නද එහෙනම්? ඔයා මාරු කරන් එන්නකෝ මම එහෙනම් මේ නංගිලා දෙන්න ගියෝ ශාස්ත්‍ර බලන්න. අඩි දෙකක් පස්සට යන්න. මේ දම්පාට ඇඳුම ඇඳන් ඉන්න නංගි. ඔයා අඩි දෙකනේ පිටිපස්සට ගියේ.
තාස්තරය යනවා අඩි 100ක් විතර පිටිපස්සට යන්න යනවා. නිත් ළමයාට එහෙම දෙයක් නැහැ. මේ පේන විදිහට ගමම නෙමෙයි මුළු රටම මේ. එහෙනම් ඒ 500ටත් හරි. ඇත්තටම කොහෙද? අර කොහෙද අර චුට්ටක් කියන එකාගේ ගෙදර. එහෙනම් අපේ තාත්තවත් රැවට්ටුවා නේද? මං යන්නම්කෝ යාළුවෙකුත් එක්කන් උන්ට දෙන්න. හරි. දැන් දෙන්නම එකපාර උඩ පයින්න බලන්න. චුට්ටා පේන විදිය නම් හොඳ නෑ. අර මුළුන්දේ උන් දෙන්නෙක් එනවා මේ පැත්තට පොලුත් තියාගෙන. මොකක්? උන් දෙන්න එන ඉරියව්ව නම් මට අල්ලන්නේ නෑ චුට්ටෝ. කෝකටත් බලන්න නේද ඉරියව්ව? බුදු අම්බෝ රිටර්න්. Oh no! ඔය නංගිලා කවුරුවත් ආවට ගණන් ගන්න එපා. ඔය දෙන්න S2 පියාගෙන උඩට පාතට වෙන්නකෝ. බුදු අම්බෝ